පාතපු දවස සුබම සුබ දවසක් වේවායයි යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රාර්ථනා කරන අතර අදවස බලමු ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. මාගේ පුත්‍රය නුඹේ සිත මට දියන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, මේ ලෝකේ ජීවත් වන අප දෙව්දුන්ගේ බොහෝ කාරණා ඉල්ලනවා. ඒ අතර යාන වාහන ඇඳුම් පිටුම් මුදල් වැනි බොහෝ දේ. හැබැයි මේ හැම දෙයකට වඩා වටිනා මිල කරන්න බැරි දෙයක් අපිට තිබෙනවා. ඒ දේ අපි දන්නේ නැහැ, නැත්නම් අපි ගණන් ගන්නේ නැහැ. ඒ තමයි සදාකාල ජීවනය. උන්වහන්සේ කියන්නේ අපිට මාගේ පුත්‍රය නුඹේ සිත මට දෙන්න. එනම් මිල කර නොහැකි වටිනාම දේ ලබා ගන්න පිණිස උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ එකම දෙයයි, ඒ ඔබේ මගේ සිත විතරමයි. අපේ සිත උන්වහන්සේට දෙනවා නම් කලින් සඳහන් වුණා වූ ඒ සීලුම දේ, එනම් අපේ අවශ්‍යතාවයන්, අපට සියල්ල අපිට අවශ්‍ය වූ කරන්නා වූ සීල වටිනා දේ උන්වහන්සේ අපේ ජීවිතයට ලබා දෙනවා විතරක් නෙමේ, මේ කාලික ජීවිතයේ සැපත සුවයත් මරණයෙන් පසු සදාකාලික ජීවනයේ සැපදත් භුක්ති විඳීමට අපට හැකියාව ලැබෙනවා. එනිසා අපි අද දවසේ ස්වාමිනී, මගේ පෞද්ගලික ගැලුම් කරුවා ලෙස මම ඔබව මේ මොහොතේ පටන් පිළිගන්නවා. ඔබයි මගේ දෙවියන් වහන්සේ, මගේ සිත මම ඔබට දෙනවා, මගේ සිත ඔබට බාරයි කියලා යටහත් ලෙස උන්වහන්සේට අපේ ජීවිතේ බාර දෙන කල්ලි උන්වහන්සේ අපේ ජීවිතේ ඉතා අලංකාරව සරසන්න බලවත් වූ දෙවියන් වහන්සේ වෙලා ඉන්නවා. ඒ නිසා අද දවස් අපි මේ වචනේ අපි අල්ලගමු. අපේ ජීවිතේ උන්වහන්සේ ඉදිරියේ යටහත් කරගමු. උන්වහන්සේ බලවත් ලෙසත් උසස් ලෙසත් අපේ ජීවිතය ආශිර්වාද කරනවා. ව්‍යාංකන කරමු. ප්‍රේමණීය පියාණේ, අද දවස ගැන, අද දවසේ වචන ගැන ස්තුතියි ස්වාමී. පියාණන් වහන්සේ පියාණන් අපේ ජීවිතයේ ස්වනවස ඉදිරි කාලය යහපත් කරන්න ස්වාමීන් ඉදිරි කාලය ආශිර්වාද කර දෙවන් වහන්සේ. එවෙන් ස්වාමීන් මට සමන් දෙනවා සෑම ජීවිතය ස්වනෝගේ ජීවිතේ මෞංකාරය විදියට ස්වාමීන් සියල්ලේ ස්වාමියා විදියට ඔබට බාර දෙන කල්ලි ඒ තුල ස්වනවස ඊතා අලංකාරත්වයෙන් ස්වාමීන් ජීවිතයේ ස්වනවස සරසන්න බලවත් වූ දෙවිතුන් ඔබ නිසා දැන් මට සමන් දෙනවා සෑම ජීවිතයකට මේ වචනේ ආශිර්වාදවත් කළමනවා. දැන් ස්වාමීන් දවස ගැනත් මම විශේෂයෙන් යාත් කරනවා. අද දවස ඔබගේ දරුවන්ගේ සීල වැඩකටයුතු ආශිර්වාද කරමින්, මඟ පෙන්වමින්, උසස් කරමින්, බලවත් කරමින් ඔබ ගෙන යන්න ස්වාමීන්. මෙන්න දැන් සියල්ල ඔබගේ ලේවට බාරයි. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුතු මුණ. ආමේන්.